බ්ලොග් එක වොයිස් කරලා ඕනි කිව්ව හින්දා ඔන්න මම බ්ලොග් එක වොයිස් කරලා අරන් ආවා. මම මේ කඩේට යනවා අපේ අම්මගේ කෑම ටික කඩේට දාන්න. අද නම් අහස හරි ලස්සනයි ළමයි. ඒ වුණාට මම ගේ ළඟට කිට්ටු වෙනකොටම අද දවසේ පළමු වර්ෂාව පතනේ වුණා. මම මෙන්න මේක ගන්න තමයි ගොඩක් අද උදේ ගියේ. මම හුඟ දවසකින් ලැබරිය කෑවේ නේ. ඉතින් මම ඒක කෑවා. ඊට පස්සේ උදේට ගෑවා කාලිවලා බාදි තමතකුනේ චාර්ජර් එක දාලා නැහැ කියලා ලැප් එක. ඊට පස්සේ ඒක චාර්ජ් වෙන දාලා මගේ ෆේස් පැක් එක දාගෙන වොෂ් එකක් දාගත්තා විතරයි මට මතක. මාට ඊට පස්සේ නිින්ද ගියා. මං දවල්ට කෑවෙත් නෑ එදා. ඊට පස්සේ එහෙමම නැගිටලා පහන පත්තු කරා. පහන පත්තු කරලා මගේ ෆේස් එක්සර්සයිසස් ටික කරලා ආපහු නිදාගත්තා. මොකද මම හැරෙනකොට 9 ගානක්. ඔන්න දෙවෙනි දවසේ මම උදේම නැගිට්ටට එදා නම් විශේෂ දෙයක් මුකුත් තුන්නේ නෑ. බෙදා වගේම උදේම ගියා කෑම ටික කඩේට දාන්න. එදා නම් ලොකු මේවකක් තිබ්බේ නෑ. අදත් සුපුරුදු පරිදි නූඩල්ස් නෙමේ ඉන්දියාප්. අමතක වෙනවා ළමයි. කොහොම හරි මම දැන් මේ අපේ ගෙදරට ගිහලා අයිස් එකක් කන්න යන්නේ. අපේ ගෙදර මිනිස්සු පුදුම වෙන අවස්ථාවක්. මොකද මම ලේසියෙන් සීතල ಜಾති කන්නේ නැහැ. බිව්වත් බීම් එකක් වුණත් මම ගොඩක් කූල් එක යනකම් ඉඳලා තමයි බොන්නේ. අද මට නිකන් හිතුණා කාලා බලන්න ඕනි කියලා. හැබැයි කෑවට පස්සේ මට ඔළුව කැක්කුමක් ආවා. මම ඒකින්ද තමයි කන්නේ නැත්තේ. ඒ වුණාට අනේ මන්ද ඉඳලා කෑවම ඔළුව කැක්කුම වෙනවා. ඔයාලත් මං වගේ ජෙලි දාගෙන ඉඳලාම අයිස් කන්නේ. මට ජෙලි නැතුව අයිස් කන්න බෑ. සාමාන්‍ය අයිස් කෝන් එකක් ඒ වගේ එකක් හැවුත් ඇරින මේ වගේ අයිස් කනකොට ජෙලි ටිකක් ඕනෙමයි. හරි මොලේ හොමාරුවක් ඒක නම්. බෑග් එක ගස් කරලා මේක කාලා රැටත් කාලා මම නිදාගත්තා. අපි 18 අරන් 100ට දීලා වගේ හිටියෙන්ද බණ්ඩාරස අපිට සින්දුවක් දැම්මා. ඉතින් ඒ කාලා ක්ලාස් එකෙත් ඉඳලා මම දැන් මේ ගෙදර එන ගමන් ඉන්නේ. බස් එකේ මට එහා පැත්තේ සිටුනේ ආච්චි කෙනෙක් ඒ මනුස්සයා මන්දේ හරි අමුතුවේ බැලුවා. මම ওই ක්ලිප් එක ගත්තා. කොහොම හරි මම දවල්ට කාලා නිදාගෙන ඉන්නකොට මෙන්න මේ හදේ අනිත් හදිච්චි දෙන්නම ඇවිල්ලා තිබ්බා. මහ වැස්සේ වැට ගලවගෙන අපි පිටිපස්සේ වැට ගලවගෙන ඉඳන් ඇවිල්ලා මම දන්නෙත් නෑ. මම එළියට ගිහිල්ලා බලනකොට තමයි දැක්කේ මුන් දෙන්න ඉන්නවා. වැස්ස තද හින්ද වෙන්නේ තේ දෙන්න මෙහෙට එන්නේ නැත්තේ. ඔය මං ගහලා පන්නයි කියලා බයිට තමයි බලන් ඉන්නේ. මාර වේගෙන් වහිනවද? කොහොම හරි මම හැරිලා වොෂ් එකක් දාගෙන මගේ චයිනීස් ලෙසන් එක බලන්න තමයි හදන්නේ. ඊට කලින් මම මගේ බෑග්පැක් එක ක්ලීන් කරගත්තා. මොකද මට කලින් දවසේ හරියට සුද්ධ කරගන්න බැරි වුණා. දවස් දෙකකට පස්සේ තමයි එදත් බෑග් එක සුද්ධ වෙන්නම අද මේක අස් කරලා දැම්මා. ඊට පස්සේ කරදර නැති හින්දා. එහෙනම් අපි වැඩේට බහිමු. ව්‍යාකරණ යටතේ වැදගත්ම කාරණාවක් තමයි අපි දැන් මේ සාකච්ඡා කරන්නේ.
එහෙනම් ඉතින් අදට මෙච්චර. ආයෙත් දවසක තවත් vlog එකක් අරන් එන්නම්. බයි.